to step forward than host the flags, marking the broad beginning of today's celebrations. Let us stand in reverence as we collectively pay homage to our nation through the singing of national anthem.
පැහැදිලි සිත් ඔබ සියලු දෙනා. කුඩා ව්‍යාපාරයකින් කුඩා ව්‍යවසායකයෙකුගේ නාමකෝර විදේශ වෙළඳ ගමනකට පුළුවන් රටක් නැගිටවන්න. අපලයි කියන්නේ රටක රුධිර වාහිනියකි. ඒ රටක සංවර්ධනයේ ජීව රේඛාවයි. නව ව්‍යවසායකයන් වලට විරදවන චන්ද්‍රජෝති වාණිජ දුපුතුන් වන අප ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකයේ ශක්තිමත් කිරීම ඔබ අප සියල්ල සතු වගකීම සමග එකටත් කරගත ගැනීමෙන් තබන එක් පියවරක සමාරම්භයයි මේ. Today, we open the doors to a world of ideas, strategy, and economic insight, all presented by the bright and dynamic students of our school. We are truly delighted to have you all here to witness presentations, enjoy performances, participate in thought-provoking sessions, cheer on the brilliant minds competing in our event. Today is a platform to explore innovation, showcase talent, celebrate the spirit of commerce, entrepreneurship and creativity. So, welcome to Explora 2025.
සුබෝදය සමග මම හිතන්නේ සුවිශේෂී දවසකට නවසයක් වුණා තියෙන ඇවිල්ලා තියෙන අද දවස ගැන කතා කරනකොට මම ආරාධනා පිළිගන්න ඉස්සෙල් මම හිතන්නේ ඇත්තම සතුට වෙන දවසක් කියලා හිතන්න පුළුවන්. මොකද මම හිතන්නේ අපේ පාසලේ කාලාන්තරයක් තිස්සේ ඉතෝරට අහුවෙලා තිබ්බ පාසලක් කියලා. පෞද්ගලික අවුරුද්දේ මම රාජකාරී බාර ගන්නකොට මට හිතුණා මේ ඉතෝරේට වෙච්ච හරි ඉතින් ගියපිම වැසි පොද වලින් තෙමලා ආපෝසල කොළපාට කරන්න කියලා. ඉතින් මේ නිසා තමයි සමහර තැන්වල මාර්ගය. සමහර තැන්වලදී මල් නොබුනේ. ඒ වගේම මල් නොබුණත් කොළපාට කරලා අපිට පුළුවන් වෙනවා හිතන්න. ඒ නිසා සියලුම සම්භාවනීය අමුත්තන්ගින්ම අවසරය දෙනවා අරමුණ පැහැදිලි කරන්න. වසර 10ක හෝ 12ක කාලයකට පස්සේ මම හිතන්නේ මේ ආරාධනා මුද්‍රාවේදී අපි ගාත් එක්ක කවුරුන් ප්‍රධාන එදල් ඒ පාසලේ අධිශිෂ්‍ය ඔහුගේ කාලයෙන් පස්සේ මම හිතන්නේ පාසලට මෙවැනි දිනයක් පවත්වන්න. ඉතින් මේ වගේ දිනයක සිහිනයක් අපි ගාව තිබ්බා. ඒක සැබෑ කරගන්න අවශ්‍යතාවය තිබ්බා. ඒ නිසා හර්ෂණ මහත්තයා ප්‍රමුඛ ඒ ගුරු මණ්ඩලයට අපි කිව්වා මෙහෙම දෙයක් කරන්න කියලා. ඇත්තම සතුටින් නවීන තාක්ෂණය පාවිච්චි කරන ඩිජිටල් බෝඩ් එකක් ගෙනල්ලා ලස්සන වේදිකාවක් එක්ක මේ විදිහට මේ අවස්ථාව අපිට උදා කරලා දුන්නට හැබැයි මේ පළවෙනි අවස්ථාවට මම හිතන්නේ තක්ෂලා විදුහල්පතිතුමාට මතක ඇති අපි අභිමාන උත්සවයක් කරා ඊට පෙර අර ග්‍රවුන්ඩ් එකේ ලොකුවට ඩිජිටල් තියලා දාලා මේ විදිහටම ඊට වැඩි උත්කර්ෂයක් වුණා. ඒ නිසා ඒ තාක්ෂණය නවීන තාක්ෂණය අපි හඳුන්වලා දුන්නේ පාසලට මම හිතන්නේ අලුත් පරිපාලනයක් එක්ක ඊට පෙරෙන් දෙයක් වෙලා තිබුණේ. ඒ නිසා මම හිතනවා අද දවසේ මේ තෝරාගත්ත මාතෘකාව ඉතාම වටිනවා. වටිනා මාතෘකාවක් එක්ස්පෝර්ට් අපි අපේ රට තාමත් කියන්නේ දියුණු වෙමින් පවතින රටක් කියලා. මේක හැමදාම දියුණු වෙමින් පවතිනවා. අපි ඉස්කෝලේ යනකොට ඉගෙන ගත්තා අපිට තිබෙන සමාජ අධ්‍යයනය. සමාජ අධ්‍යයනය අපි ඉගෙන ගත්තේ ඒක තමයි දියුණු වෙමින් පවතින රටක් කියලා. අද අපි උගන්වනවා කොමර්ස් වලට අපි දියුණු වෙමින් පවතින රටක් කියලා. අපි කවුද දියුණු වෙන්නේ? අපි දියුණු වෙන දවස අපිට බේරෙන්නවත් නැහැ. අපි දන්නේ නැහැ. අපිට කියන්නත් බෑ. කවුරුරට පාලනය කරලා ඒක එතනම නැහැ. එහෙමනම් අපේ අනාගත පරපුර එතෙන්ට අපි හදන්න ඕනේ. ඕන්ගේ මානසිකත්වයේ ගොඩනගන්න ඕනේ. අපි ඉතිහාසය කියන්නේ මගේ විෂය වුණාට මම හිතන්නේ අපි රජවරු ගැන කියලා දැන් බලක් නැහැ. මහා පරාක්‍රම භාවගේ කාලේ ඉවරයි. විජේ භාවගේ කාලේ ඉවරයි. ඒගොල්ලෝ කරපු කීය දේවල් අපිට දැන් වැඩක් නැහැ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ නවීන තාක්ෂණයත් එක්ක ලෝකයේත් එක්ක බැඳිච්ච අනාගතයකට යන්න. ඉතින් එහෙම අනාගතයකට යනවා නම් අපරායන ආර්ථිකයක් මේ රටේ ගොඩනගෙන්න ඕනේ. අපරායන ආර්ථිකයක් ගොඩනගන්න තාක්කල් මම හිතන්නේ මේ රට දියුණු වෙන්න බෑ. අපි හැමදාම කරේ මොකද්ද? කොහෙන් හරි කටට වැටෙනකම්, කොහෙන් හරි අපිට වැටෙනකම්, කොහෙන් හරි ලැබෙනකම් බලාගෙන හිටියා. අපේ සල්ලි ටික අපේ ඩොලර් ටික ඔක්කොම වියදම් කරා. හැබැයි අපි යමක් දැරුවේ නැහැ. අලුත් දේ නොදන්න ධාතිය ලෝලොනකී කියලා ප්‍රකාශයක් තියෙනවා. හැබැයි අපි දැරුවේ නැහැ. අපිට අලුත් දෙයක් හදාගන්න බැරි වුණා. අපි සම්ප්‍රදාය හිරවුණා. අපි ඉතිහාසයේ වංශික බලවලා හැමදාම හිටියා. හැමදාම හිටියේ වංශික බලවලා. මම ඒකයි කියන්නේ ඔය රජවෝ අපිට වැඩක් නැහැ. ඒගොල්ලෝ කරපු දේවල් අපි වැඩක් නැහැ. අපිට අවශ්‍ය මේ ජපානයේ කොහොමද දෙන්න ආවේ? ඇමරිකාව අවුරුදු 250ක ඉතිහාසයේ කොහොමද දෙන්න ආවේ? මහා බ්‍රිතාන්‍යයේ දෙන්න ආවේ කොහොමද? අන්න ඒකයි අපිට වැදගත් වෙන්නේ. ඒ දේ තමයි මෙතන සිද්ධ වෙන්නේ.
මේ දරුවන්ගේ මේ මනසට මේ දේවල් ඇතුළු කරන්න මේ කරන උත්සාහයට බොහොම ස්තුතියි. මම හිතනවා අද දවසේ වගේ වැදගත්. අපි කොමස් කරන දරුවෝ විතරක් නෙමෙයි. තව ඉන්නවා පිරිසක් මොකද? මේ හැමෝටම හරි වැදගත් දවසක්. මොකද මේ ඔළුව හැදෙන්න ඕනේ. මේ ඔළුව නව තාක්ෂණයත් එක්ක යන්න ඕනේ. මේ ඔළුව වලට නව උත්පාදන වැටෙන්න ඕනේ. මම හිතන්නේ අපේ දරුවන්ට මේවා නැති නිසා තමයි දැනට මේ පාසලේ තියෙන ලොකුම ප්‍රශ්නේ මත්ද්‍රව්‍ය සහ ප්‍රේම සම්බන්ධතා. මේ දෙකට ඔළුව ගිහිල්ලා තියෙන්නේ මේ දේවල් නැති නිසා. ඒගොල්ලන්ගේ ඔළුවේ හිස් වෙලා තියෙන්නේ මේ දේවල් නැති නිසා. ඒ නිසා මම ආරාධනා කරනවා අපේ දේශක මහත්තුන්ට අපේ දරුවන් ඔළුවේ පුරවන්න ලස්සනට මේ අද දවසේ අදාළ මාතෘකාවෙන් මොකද මේ අයගේ ඔළුව පිරුණ තරමට අනාගතයේ සාර්ථක වෙයි. ඉතින් මගේ කතා අහන්න මේ අදාළයි. මන් දිහා බලන්නේ මේ අදාළයි. මේ වේදිකාව සරසන්න ඕන තරම් දේවල් තමයි කියන්නේ. මේ වේදිකාව පෝෂණය කරන්න අපිත් එක්ක එක්ක වෙලා ඉන්න ප්‍රධාන දේශක මහතුරු දෙන්නේ. මම ඒ අයට දෙනවා අද අපේ කුංචි පාසලට අර අන්තිමට කියනවා අකුරු අර නැහැ කියලා නේද? අකුරු නගරු නැහැ. ඒ නිසා අපේ කුංචි පාසලට ආපු මේ හැම ආරාධනාවක් එක්ක විශේෂයෙන්ම අපේ DA දිසානායක මහත්මයා ප්‍රධාන දේශකතුමා ගණකාධිකාරීතුමා ඒත් එක්කම PS චතුරාංග මහත්මයා සමාවෙන්න මම මේ තනතුරු නම් අපිට තියාගන්න කෙනෙක් නෙමෙයි සමාවෙන්න ඕනේ එහෙම බැරි උදාහරණයක් කියන්න ඒත් එක්කම අපිත් හැමදාම එකතු වෙන අපේ දක්ෂයා විදුහල්පතිතුමා ඒත් එක්කම කැපිටල් මැඩම් නියෝජනය කරන අපේ විදුහල්පතිතුමී ඒ වගේම අපේ වාණිජ්‍ය ගුරු ප්‍රදේශතුමිය අපේ නීති විදුහල්පතිවරු සහකාර විදුහල්පතිවරු අංශ ගුරු ගෞතම හර්ෂණ මහත්තයා ප්‍රමුඛ අපේ කොමස් අංශයේ සියලු ගුරු ගෞතම මේ නාටනාංග හදලා දුන්න අපේ මේ සංගීතාංග හදලා දුන්න මේ සියලු දෙනා මෙතෙන්ට ಭಾರತ පාසල ගුරු ගෞතම ආරාධන දරුවෝ අපේ ගුරු ගෞතම අපේ ශිෂ්‍යයන් මේ සියලු දෙනා අද දවසේ පිළිගන්නවා. ඒ දෙකම මේ වගේ වර්ණවත් දවසක් මෙතෙන්ට උත්පාදනය කරලා දෙන්න. මම හිතනවා දිවාරයන් වල අපක වෙච්ච හර්ෂණ මහත්තයා ප්‍රමුඛ අනේ නම කියන්න බැරි වුණා නම් ටීචර්ලා තරහ වෙන්න එපා. මේ හැම ටීචර් කෙනෙක්ම ඒ වගේම මේකට උපදෙස් දුන්න අපේ නියෝජ්‍ය සහකාරී විදුහල්පතිවරු ඒ විතරක් නෙමෙයි අනිත් ගුරු බෞද්ධ එරන් සර් ඇතුළු මේ පරීක්ෂා ඇතුළු චාන්ද්‍රී ටීචර් ඇතුළු අපේ වාස් ටීචර් ඇතුළු ඒ සියලු දෙනා ඒ දෙකම අපේ වචනකින් හරි මේක උදව් කරන හැම ගුරු බෞද්ධයෙකුටම බොහොම ස්තුතියි. මොකද මේ වගේ වර්ණවත් උත්කර්ෂවත් උත්සවයක් මේ වේදිකාවට ගෙන්නේ මෙහෙම ලොකු දායකත්වයක් දැක්වුවා. ඒත් එක්කම අමතක කරන්නේ කොහොම සංසය අපේ දරුවෝ ටික මම හිතන්නේ දිවාරයන් ඔබලා රැ එළි වෙනකම් ඒගොල්ලෝ වැඩ කරා. ඊයේ මට කෝල් කරනකොට රැ 8:00යි මොන බබුලක්ද කියලා තිබුණා. කාර්යසභාව සමාවෙන්න ගත්තේ නැති බාත්රූම් එකේ ඉඳලා. එතකොට කවන්නේ එහෙම කල්පනා කරගෙන හරි මේ අය මේ වැඩි කරා සතුටුයි දරුවනේ ඔබගේ හැකියාව මේ පෙන්වන්නේ ඔබගේ දක්ෂතාවය මේ පෙන්වන්නේ මම ඔබට ආදරෙයි මොකද ඔබ තමයි මේ වැඩ යනවා. එහෙම අද පැමිණි සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනා පිළිගන්නවා නම් කීවත් ඔබ සියලු දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා බොහොම ස්තුතියි.
සියලු දෙනාටම ඇත්තටම මේ පාසලේ ආදිසිස්සෙක් වශයෙන් මට දැනෙන සතුට අභිමානය කියන්න වචන නැහැ. මොකද මම මේ පාසලේ එක වසරේ ඉඳන් 13 වසර දක්වා අධ්‍යාපනය කරපු ශිෂ්‍යෙක් විදිහට ගණකාධිකාරියෙක් වශයෙන් දැන් වරේක් වශයෙන් මම දැන් රාජකාරී වෙන්න කෙනෙක්. ගෞරවනීය විදුහල්පතිතුමනි මේ අවස්ථාවට සහභාගී සිටින අනිකුත් පාසල්වල විදුහල්පති මහත්මයාණනි ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාණනි මගේ කෙටි ආරාධනාවෙන් මේ ස්ථානයට පැමිණි අපේ ගණකාධිකාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බී.එස්. චතුරංග මහත්මයාණනි ඇතුළු ඇත්තටම මම මතක් කරන්න ඕනේ අපේ අර්ශන සර් මම හිතන අංශප්‍රධානී වාණිජාංශයේ එතුමා ඇතුළු අපේ නිර්මලා ටීචර් ඇතුළු සියලුම ගුරු මහත්මයාණන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මොකද මේ අවස්ථාව ඒගොල්ලන්ගේ ශක්තිය දැක්කහම පේනවා ඇතුළට ඇවිල්ලා දාඩිය දාගෙන මහන්සි වීගෙන කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද කියලා. ඉතින් ඇත්තටම කියන්න වචන නැහැ. මේකෙදි සතුටු වෙන්න පුළුවන් වැඩිම සතුටක් ලබන පුද්ගලයා මම. මොකද මට දැන් මේ අභිමානේ තාමත් නැවතත් කියන මට කියන්න වචන නැහැ. එතකොට මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ විදුහල්පතිතුමා ඇතුළු වාණිජාංශයේ ආචාර්ය මණ්ඩලයට ගණකාධිකාරීවරයෙක් වශයෙන් මාහට ඔබ අමතීමට යම් අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ආදරණීය දරු දෙවියනි අපි ඇත්තටම ප්‍රථමයෙන් මම කතා කරනවා මම කවුද කියලා. ඒතකොට මම කවුද කියලා කියන්නේ නැතුව අපි මේක කතාව පවත්වලා වැඩක් නැහැ. මම ඉස්සෙල්ලාම කියනවා මම 2010 වර්ෂයේ මම රාජ්‍යාංශයේ තමයි බැඳුනේ පළවෙනියටම 2010 වර්ෂයේ ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරියෙක් වශයෙන් සේවයට බැඳිලා එතකොට මම හිතන්නේ මම සේවය කරා සමෘද්ධි අධිකාරිය ශ්‍රී ලංකා පරිත්‍යාග නීතික සංස්ථාව සිලොන් ශිපින් කෝපරේෂන් අපි නැව් සංස්ථාව කියනවා ඒ වගේ ආයතන කිහිපයක වසර ගාණක් සේවය කරලා 2019 වර්ෂයේ ගණකාධිකාරී සේවයට බැඳිලා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරලා දැනට ශ්‍රී ලංකා පොලිසියේ ගණකාධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරනවා. එතකොට මට මතකයි 2004 වර්ෂයේ තමයි මම හිතන්නේ අපි වාණිජ දිනයක් කළේ. මම ඊට පස්සේ වාණිජ දින කීපයක් කරන්න ඇති. 2004 වර්ෂයේ වාණිජ දිනේ අපි කරනකොට ඇත්තට මේ වගේ තාක්ෂණය අපිට නැහැ. ඩිජිටල් තිර නැහැ. අපි සාමාන්‍යයෙන් දවස් ගාණක් රැය වෙනකම් මෙතන නිදිමරුවා. මේක නිදාගත්ත වාර අවස්ථා අනන්තයි සර්. කියනවා නම් අපි විදුහල්පතිතුමාට මේ ස්ටේජ් එකේ අපි නිින්ද ගිහලා තියෙනවා. මොකද අපි කලින් දවස් එනවා දවස් කීපයක් මේක සරසනවා යනවා. ආයෙ එනවා සරසනවා. හෙට කොමස් ඩේ කියලා කියනකොට මේක එළිය වෙනකම් නිදා ගන්නවා. ගෙදර ගිහලා ලැස්තිලා ඉස්කෝලේ යනවා. එතකොට මේ වගේ මොකුත්ම ෆැසිලිටිස් නැහැ. අපි ඇවිල්ලා මේක සරසනකොට උණ බට ගේනවා. අපි නොගෙන දෙන්නේ පිටුරු ගේනවා. මේක වෙනම එකක් අපි දවස්වල ගොඩනගන්නේ. මම හිතන්නේ ඒක අපිත් එක්ක කටයුතු කරන ඒ අපේ දරුදරියන් මතක ඇති. එතකොට ඇත්තටම අපිට තමයි වුමනාව තින්නේ. ගුරුවරුන්ටත් වඩා කොමස් ඩේ එක. අපි අර කියන්නේ අපේ ඉස්කෝලේ කොමස් ඩේ එක කියන්නේ අපේ වෙඩින් එක වගේ. අපි ඒක හරිම ආසාවෙන් අපේ ළමයි අපි ඒ කාලේ අපි සර් කොමස් ඩේ එකක් කරමුද? කොමස් ඩේ එකක් කරමුද? අපි කාලෙන් කරේ නැහැ. ඒක තමයි අපේ එක මිල්ලීම. ඉතින් ඒකට තමයි ගුරුවරු උනන්දුන. ගුරුවරු අපිට ගයිඩ් කරනවා විතරයි. අපි තමයි තනිකර මේක කෝඩිනේට් කරන්නේ. ඇත්තටම මම මේකෙදිත් ඒක දැක්කා. මේ ළමයි එක එකතු වෙලා ගුරුවරුත් එක්ක එකතු වෙලා ලස්සනට මේ අවස්ථාව සංවිධානය කරලා තියෙනවා. මම ඇත්තටම මේ ඉස්කෝලේ ආසිසෙක් වශයෙන් එක වසරේ ඉඳන් 13 වසර වෙලා ඉගෙන ගන්නකොට මම එක වසරට ඇවිල්ලා 1 2 3 එතකොට ඒ අවුරුදු 3ක් විතර මට මතක නෑ බොක් කියන්න ඕනේ 3 4 5 මම මතකයි මාව. එතකොට මම සාමාන්‍යයෙන් පන්ති 32ක් 33ක් ඉන්නනම් මම 30. ඇත්තටම 4 වසරේදී මම 29. 5 වසරේදී මම ශිෂ්‍යත්වයට පේල් වෙනවා. එතකොට අපි කියන්නේ අපි අගින් පළවෙනිය කියලා. ඒතර අපි අගින් පළවෙනි ශිෂ්‍යෝ. එතකොට 5 වසරෙන් මේක ඉස්කෝල ළමයි ජනප්‍රිය පාසල් හොයාගෙන යනවා. එතකොට යම් ප්‍රමාණයක් අපිට ඉතුරු වෙනවා. ඊට පස්සේ අපිට ලැබෙන අවස්ථාවක් නැවත 11 වසරේදී. 11 වසරේදී අපි අපේ ගැම්ම ආය ගන්නවා. ආය 7 වසරේ ඉඳන් 8 වසරේ ඉඳන් අපි තමයි දැන් මේක දිනන්න ඕනේ කියලා හිතලා අපේ ගැම්ම අරගෙන අපි පටන් ගන්නවා ඉගෙන ගන්න. ඒතකොට අපිට ඉන්නේ සුළු පිරිසක්. අපි 11 වසරේ ඉඳන් ඉගෙන ගත්තට පස්සේ එතනිනුත් ඒ 9ක් ඒ 10ක් අරගෙන තවත් වතාවක් කට්ටිය අඩු වෙනවා. ඒ කියන්නේ අපිට දක්ෂ ළමයි නැති වෙලා යනවා. ඇත්තට මට අවස්ථාවක් තිබුණේ ඉස්කෝලේට යන්න. මම ඒක හිතුවේ නෑ. මම හිතුවා මම මේ ඉස්කෝලේම ඉන්නවා. මම මේ ඉස්කෝලේම ඉගෙන ගන්නවා. ඒතකොට මම දැන් O level කරලා දැන් රිසර්ච් ඉති කරන් බලනකොට මට ඇත්තටම ගණිතයේ එකක් තිබ්බා. සයන්ස් වලට මට B එකක් තිබ්බා. එතකොට මට කොමර්ස් වලට තියෙන S එකක්. 10 11 මම කොමර්ස් කරේ මට S එකක් තියෙනවා. S එකක් කියන්නේ සාමාන්‍යයෙන් සුළු මුදල් පොතේ ආකෘතිය ගහුවොත් S එකක් ගන්න පුළුවන්. ඇත්තටම දුර්වලම ළමයි කොමර්ස් වලට. ඉතින් එතකොට ඒ තියෙන කොන්ෆිඩන්ස් එක නැතිවීම තුලින් මම නැවත මම හිතන්නේ මම කොමර්ස්ම කරනවා. මොකද මට 10 11 කොමර්ස් නොකර හිටියනම් මට ඇත්තටම අලුතෙන් මේක පටන් ගන්න මට කරන්න පුළුවන්. අර 10 11 මම ඔහේනේ කරලා තියෙන්නේ. ඒතකොට මට ඒක
ඇත්තටම මට ඒක හරියට මම කරලා නැහැ. මම දැනගත්තා මගේ දුර්වලතාවය කොහෙද තියෙන්නේ කියලා. මම හිතුවා මම අනිවාර්යයෙන්ම කොමර්ස් කරනවා. මම කොමර්ස් පන්තියේ පැවිදෙන්නේ කොට තමයි අපේ පන්තිය තිබ්බේ. මම ඉඳගන්නේ වාඩි වෙන්නේ මම හිතනවා මේ ඉස්කෝලේ මම විශ්වවිද්‍යාලයට තේරෙනවා කියලා මම ඒ අවස්ථාවේදී තීරණය කළා. ඇත්තටම මම ඒක තීරණය කරපු දේ මම ටික මම මහන්සි වුණා. ගොඩාක් මහන්සි වුණා. මොකද අපි තරහ කරන්නේ ජනප්‍රිය පාසල් වල දක්ෂ ළමයි එක. වටපිට ඉන්න ඉස්කෝල හොඳම ඉස්කෝල. ඒතර අපි ඊට වඩා වැඩ කරන්න ඕනේ. මගේ දරුවෝ ඒක තමයි තේරුම් ගන්න ඕනේ එකම දේ. අපි වැඩ කරන්න ඕනේ ඊට වඩා පොඩ්ඩක් හරි වැඩි. මගේ පන්තියේ මට තරගයක් නැතිකොට මම තෝරගත්ත වෙනත් ඉස්කෝල වල යාළුවෝ. පාඩම් කරන්න, ඉගෙන ගන්න, පාඩම් කරන්න යන්න. මොකද මේ වසර දෙක අපි කැප කරේ මහන්සි වුණේ. අපි විෂය භාරකයා කරන ඕන තරම් කරා. මම හිතන්නේ අසල සර් දන්නවා. ඒත් අපි ඉගෙන ගැනීම කියන එක පොඩ්ඩක්වත් අඩු කරේ නැහැ. ඉගෙන ගන්න රැය වෙනකම් මහන්සි වුණා, පාඩම් කරා. අපිට කොමර්ස් කියන සබ්ජෙක්ට් එක ලේසි කියලා ඒකට ඇත්තටම ඒක ගොඩක් අමාරුයි. ඒ සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගත්තේ නැත්නම් ගණන් ගිණුම් කරන්නේ වාණිජ්‍ය ආර්ථික විද්‍යාව. විෂයන් තුනම බැලන්ස් කරගත්තේ නැත්නම් අපිට දිනන්න බෑ. ඒ තුනක් ගත්තේ නැත්නම් ඒ දෙකක් ගත්තත් ඒ එකක් ගත්තත් අපිට කැම්පස් එකට යන්න බෑ. ඒතකොට අපි මේ මහන්සි දරුවා අපිටම තරගයක් දුන්නා. මොකද අපි දිනන්න ඕනේ, තරඟ කරන්න ඕනේ මේ ලංකාවට මාදල පේපර් එකක් එක්ක. ඒතකොට එතන අපිට වඩා කොළඹ ඉස්කෝලවල, ගම්පහ හොඳම ඉස්කෝලවල ඒගොල්ලොත් එක්ක අපි තරඟ කරන්නේ අපි පේපර් එකට ලියන්න ඕනේ. එතකොට අපි කොහොමද වැඩ කරන්න ඕනේ කියලා තේරුම් ගන්න. මගේ දරුවනේ මම කියන්නේ මේ ආදරණීය දරුවන්ට නිතරම මේ වසර දෙක මහන්සි වෙන්න. වසර දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. මහන්සි වෙලා කොහොම හරි ඔයා දිනන්න. එතකොට මට කියන්න තියෙන තව කාරණා විශේෂ දෙයක් මම දැන් මගේ දේශනාවට නම් පටන් ගන්න පොඩි මගේ කතාවට පොඩි වචන සල්පයට මම ඇත්තටම මේ දේවල් කියන්නේ මාගෙන වර්ණනා කරගන්නව නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ මේ වාණිජ්‍ය කියන විෂය බැලන්ස් කරගෙන ගියොත් අපිට දිනන්න පුළුවන්. එතකොට අපි පොඩි කාලේදී හිතන්නේ ගණකාධිකාරීවරයෙක් වෙනවා කියලා හිතලාගෙන ආවේ නෑනේ. වෛද්‍යවරයෙක් කියලා හිතාගෙන ආවෙත් නෑ. ඉංජිනේරුවෙක් වෙනවා කියලා හිතාගෙන ආවෙත් නෑ. නමුත් අපි වැඩ කරගෙන යනකොට අපිට තේරෙනවා අපේ ටැලන්ට් එක කොතනද තියෙන්නේ කියලා. අන්නේ 11 වසරේදී මම තීරණය කරානේ මට 11 වසරේදී මට ලැබුණේ කොමර්ස් වලට S එකක්. නමුත් මම කරේ වාණිජ්‍ය. මොකද මට ඕනේ මගේ ඇඟේ තියෙනවා මම දිනන්නේ වාණිජ්‍ය වලින් කියලා මගේ ඇඟේ තියෙනවා. ඉතින් මම මේ බලාපොරොත්තුවෙන් තමයි මේ වාණිජ්‍ය විෂයට අත ගැහුවේ. එතකොට ඇත්තටම මට දැන් මතක් කරන්න ඕනේ මගේ තාත්තත් පොඩි ව්‍යාපාරිකයෙක් ඒ කාලේ. මටත් හරි ආසාවක් තිබුණා තාත්තා වගේ පොඩි ව්‍යාපාරයක් කරලා ඒ පැත්ත දියුණු කරන්න මේ කොමර්ස් කරලා ලොකු පන්නරයක් ගන්න පුළුවන් කියලා. ඇත්තටම අවසානයේදී අපි ඒව කරන්න මේ අපේ වාණිජ්‍ය කියන එක ඕනේ නැහැ කියලා තේරුම් ගත්තා. මොකද අපි දකින්නේ වෙනම පැත්තක්. ඕගොල්ලෝ අපි බැලුවොත් එහෙම ගණකාධිකාරියෙක් කරවරයෙක් වුණාම ඕගොල්ලෝ අපි තේරුම් ගත්තොත් ගණකාධිකාරිවරයෙක් වුණාම අපිට තියෙන වගකීම කොච්චරද කියලා. මම දැන් මේ කතාව පවත්වන්න යන්නේ ගණකාධිකාරිවරයෙක් කියන්නේ කවුද? ඒතකොට ගණකාධිකාරිවරයෙක් මේ රටේ පවතින ආර්ථික තත්ත්වය යටතේ කුමන කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්ද? ඒ වගේම ගණකාධිකාරියෙක් වීමේ වාසි මොනවද? ඒතකොට ගණකාධිකාරිවරයෙක් වෙන්නේ කොහොමද? ඔය ප්‍රධාන කරුණු හතර යටතේ මම කිව්වොත් එහෙම අපි ප්‍රථමයෙන් මම කතා කරන්නේ ගණකාධිකාරිවරයෙක් කියන්නේ කවුද කියලා. අපි දැන් වාණිජ්‍ය වලට අපි පන්තියේ ලොකු ගණන් අවසන් ගිණුම් අවුල් ව්‍යාපාර ගිණුම් සමාගම් ගිණුම් ලොකු ගණන් හදනවා පිටු ගණන් පුරෝගෙන. ඒතර ඔය අවසන් ගිණුම් හදන්නද අපි ගණකාධිකාරිවරයෙක් කියන්නේ? නෑ. අපි ප්‍රායෝගිකව අපි බිස්නස් එකට රාජ්‍ය අංශේ වේවා පුද්ගලික අංශයට ගිහිල්ලා අපිට කරන්න තියෙන්නේ අවසන් ගිණුම් හදන්න නෙමෙයි. අවසන් ගිණුම් හදන්න ඕන තරම් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. අපි තමයි සැප් සිස්ටම් තියෙනවා, QuickBook තියෙනවා, එතකොට Tally තියෙනවා, MyOB තියෙනවා ඕන තරම්. ඒ නොලෙජ් එක එකට කවලා තියෙනවා. අපිට තොරතුරු දුන්නාම අපිට අවසන් ගිණුම් හැදිලා යනවා. නමුත් අපි දැන් ඒ අපේ පුද්ගලික හෝ රාජ්‍ය අංශයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් මූල්‍ය පාලනය අතති පුද්ගලයා අත ධර්ම පුද්ගලයා තමයි ගණකාධිකාරී කරන්නේ. ඕනම තැනක මූල්‍ය පාලනයක් නැත්නම් එතන ඇත්තට පවත්මක් නැහැ. එතන කඩා වැටෙනවා. ඒ මූල්‍ය පාලනය අත ධර්ම පුද්ගලයා තමයි ගණකාධිකාරීවරයා කියන්නේ. එතකොට ඇත්තට මේ රටේ පැවැත් පෞද්ගලික කාලේ පැවැත්ති ආර්ථික තත්ත්වයේ කඩා වැටෙන හේතුුනේ ඇත්තට මේ නිසි පුද්ගලයෝ නිසි තැන්වල නිසි තීරණ ගන්න නොතිබු එක. ඇත්තටම කිව්වොත් නිසි පුද්ගලයෝ මේ ගැන අවබෝධයක් තියෙන පුද්ගලයෝ අදාළ තැන්වල තීරණ ගන්න නොහිටපු එක් කියලා අපි හැම වෙලාවෙම හිතන්නේ. එහෙම හරි පුද්ගලයෝ යෙදුවා නම් දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ එකතු වෙලා හරි පුද්ගලයෝ යෙදුවා නම් මේ රටේ මේ අරාජික වෙන්නේ නැහැ. ඒ වගේ පට්ටමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මට කියන්න ඕනේ ගණකාධිකාරියෙක් වෙන්නේ වාසි මොනවද කියලා. අපි ගණකාධිකාරිවරයෙක් දිහා බැලුවොත් එහෙම අපි දකිනවා ලොකුව ප්‍රසිද්ධියක් ගණකාධිකාරිවරයෙක් නැහැ. නමුත් ලංකාවේ වෛද්‍යවරයෙක්, එතකොට ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් වුණාම යම් ප්‍රසිද්ධියක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය වෛද්‍යවරු 20000ක් විතර ඉන්නවා ලංකාවේ. ඒ වගේම ලෝයර්ස්ලා ඉන්නවා 25000ක් විතර දල වශයෙන්.
ඉංජිනේරුවරු ඉන්නවා සාමාන්‍ය 50000ක් විතර. ඒ කියන්නේ මේ සිවිල් ඉංජිනේරුවරු විතර නෙමේ අපි ইনফরমේෂන් ටෙක්නොලොජි තාක්ෂණය ඒ සම්බන්ධ සියලුම ඉංජිනේරුවරු 50000ක් විතර ඉන්නවා. ඒතර ඔය සියලුම අය සාමාන්‍යයෙන් අපි මාසිකව සාමාන්‍ය දල වශයෙන් ලක්ෂ 5ක වටපත් ගන්නවා කියලා හිතුවොත් ගණකාධිකාරීවරයෙක් විදිහට හරියට තමන්ගේ ටැලන්ට් එක දියුණු කරලා වරලත් ගණකාධිකාරීවරයෙක් වුණොත් ඒගොල්ලන්ට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලක්ෂ 8ක් 9ක් විතර වසර 10ක විතර අධ්‍යයනයක් තියෙන ගණකාධිකාරීවරයෙක්ට වැටපා. ඒක තමන්ගේ දක්ෂතාවය මත ප්‍රායෝගික පුහුණුව ලබාගෙන ඒත් එක්ක යන්න මේ වසර දෙක කාලේ ගොඩාක් මහන්සි වුණොත් ගොඩාක් උත්සාහ කරොත් අපිට අනිවාර්යෙන් වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ වරලත් ගණකාධිකාරීවරු ඉන්නේ 4000ක් විතර. නමුත් අර කියන විශේෂඥ වෘත්තීය සේවන නිලධාරීන් ඉන්න ගොඩක්. ඉතින් අපිට තව ඕන තරම් අවස්ථා තියෙනවා. එකවුන්ට්ස් කරලා, කොමර්ස් කරලා ජොබ් නැහැ කියලා කාටවත් කියන්න බෑ. ජොබ් බලාගෙන ඉන්න ඕගොල්ලෝ දක්ෂතා හදාගෙන යනවා. ඕගොල්ලෝ දක්ෂතා හදාගත්තොත් ඕන තරම් රැකියාව තියෙනවා. රැකියාව වලට ඕන තරම් අවස්ථා තියෙනවා. අපිට කතා කරලා ගන්න. හැබැයි ඒකට නිකන් කොමර්ස් වලට A level වලට කොමර්ස් කරලා කොමර්ස් වලට S3ක් අරගෙන ඉන්න අය ගන්න කවුරුත් නැහැ. හැබැයි ඕගොල්ලෝ කුසිම වෙලා ගන්න එපා දරුවනේ මේ අපේ ගෙදර කට්ටිය අපි එළවනවා අපේ අම්මලා තාත්තලා එළවනවා බොහොම මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික වියදම් කරලා මේ අවුරුදු දෙක කාලය නිකන් කාලා දාන්න එපා. ඒක ඕගොල්ලෝ තනිකරම යොදවන්න ඕනේ අධ්‍යාපනයේ වෙනුවෙන්ම තමයි. අපේ ප්‍රින්සිපල් අපේ සර් ගුරු විදුහල්පතිතුමා මතක් කරා වගේ මේ පාසලේ යම් ගැටලු දෙකක් මතක් කරා. මම නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ල මෑත් කරන්න. මේ වෙලාවේ ඔයාලට ඕනි වෙන්නේ අධ්‍යාපනය තමයි ඕනි වෙන්නේ. අධ්‍යාපනයේ අවුරුදු දෙකක් හදාරන්න. වෙන මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ එතනින් යන කරන්න ඕනේ මොකක්ද කියලා ඕගොල්ලන්ට තේරෙයි. මේ වසර දෙක කාලේ යම් කැපකිරීමක් කරන්න ඕනේ. නමුත් ඒ කැපකිරීම ඔයාටමයි. ඔයාගේ දෙමව්පියෝ ඔයා යම් දිනුමක් ලබන හැම අවස්ථාවකදීම ඔයාගේ දෙමව්පියෝ ඔයාගෙන මාර විදිහට ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඕගොල්ලොත් යම් දවසක දෙමව්පියෝ වුණාම තේරෙයි අපේ දරුවෝ ඒ කියන්නේ අපි කොච්චර දෙයක් ඇචීව් කරගත්තාට පස්සේ දෙමව්පියන්ට කොච්චර සතුට ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි ඕගොල්ලෝ අද ඔතන හිටියට හෙට ඔතන නෙමෙයි දරුවෝනේ ඒගොල්ලෝ යම් තැනකට යනවා. ඒතර ඒ තැන්වලදී අපි හිතන්න ඕනේ අපේ දෙමව්පියන්ට අභිමානයක් ගෙනත් දෙන්නේ අපි කොහොමද කියලා. ඒගොල්ලෝ සතුටු කරන්න ඕනේ කොහොමද කියලා. අපි පාසල් එන්නේ මේ අම්මලා තාත්තලාගේ සල්ලි නාස්ති කරලා යන්නේ නෙමෙයි. අපි ඒ කාලේ යොදවන්න ඕනේ අපේ අධ්‍යාපනය වෙනුවෙන්ම තමයි. ඉතින් ඔය වගේම නැවත මට මතක් කරන්න දෙයක් තියෙනවා. ගණකාධිකාරී වීමේ වාසි අපි කතා කරා වෘත්තීය අපි ගැන වෘත්තීය කීපයක් තියෙනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ නැවතත් ගණකාධිකාරීවරයෙක් වීමේ මඟ මොකක්ද කියලා. එතකොට දැන් ඕගොල්ලෝ උත්සාහ කරනවා ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලයට යන්න. හැබැයි යම් අවස්ථාවකදී ඕගොල්ලන්ට විශ්වවිද්‍යාලයට වරන් නැති වෙන්න පුළුවන්. එතකොට මේ විශ්වවිද්‍යාල වරන් නැති වුණොත් ඕගොල්ලොන්ට කරන්න පුළුවන් ඕනතරම් වෘත්තීය අධ්‍යාපන ශ්‍රේෂ්ඨයන් තියෙනවා. ඒතර ඕගොල්ලෝ යොදවන්න පුළුවන් AAT තියෙනවා. එතකොට චාර්ටර්ඩ් තියෙනවා. සීමා තියෙනවා. ACCA තියෙනවා. අපිට ඕනේ පොඩි මහසියක් විතරයි ගන්න. ඒතර ඒ ශ්‍රේෂ්ඨ වලට ගියොත් එහෙම ඔයාට ලේසියෙන්ම වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. ඇත්තටම උපාධියක් කියන එක අපේ ජීවිතේට දෙයක් තමයි. ජීවිතේට වටිනාකමක් තමයි උපාධියක් ගන්න. ඒක ජීවිතේට වටිනාකමක්. ඒක අපිට හරි වැදගත්. එතකොට මම යම් උදාහරණ දෙකක් කියන්න කැමතියි මාත් එක්ක ඉගෙනගත්ත යාළුවෝ ගැන. එතකොට මාත් එක්ක ඉගෙනගත්ත දේශීය වශයෙන් වෙන විදේශීය වශයෙන් අපිට තියෙන රැකියාව අවස්ථා ගැන. මාත් එක්කම පාඩම් කරපු මගේ යාළුවා මගේ ඉස්කෝලේ නෙමෙයි. එයා අද පාර්ට්නර් කෙනෙක් වෙලා පාර්ට්නර් කෙනෙක් වෙලා ඉන්නවා යා ඔඩිට් ෆර්ම් එකක. ඒ ඔඩිට් ෆර්ම් එකේ පාර්ට්නර් කෙනෙක් වෙලා ඇත්තටම යා ලක්ෂ 12ක් විතර මාසෙක earn කරනවා. එයාගේ පඩිය ලක්ෂ 12යි. අපිට හිතන්න අමාරුයි. අපි රාජ්‍ය සේවයේ මම තෝරගත්තේ රාජ්‍ය සේවයේ පැත්ත. අපි දන්නවා රාජ්‍ය සේවය කියනකොට කොහොමද කියලා. හැබැයි Tamanට තීරණය කරන්න පුළුවන්. චාර්ටර්ඩ් පැත්තට යන්න පුළුවන්. ගිහිල්ලා ඒ පැත්තට ගිහිල්ලා ඒව දිනන්න පුළුවන්. එතකොට මේ ලක්ෂ 12. එතකොට මාත් එක්ක කැම්පස් එකේ මාත් එක්ක හිටපු යාළුවා අද ඩුබායි වල ඉන්නේ. එයා විදේශී ගණකාකවුන්ටන්ට් කෙනෙක්. එයා සාමාන්‍යයෙන් ලේසියෙන් ලක්ෂ 20ක් ගන්නවා. මාස දෙකකට සැර ලංකාවට ඇවිල්ලා යනවා. දුමෝපිය බලලා යනවා. මාස දෙකකට සැර ලංකාවට යනවා. ලංකාවත් විතරම යනවා. ඒ රටත් එක්ක ලක්ෂ 20ක් ලේසියෙන්ම ගන්නවා. ඉතින් ඉතාලම සරලයි. අපිට හිතා ගන්න අමාරුයි මේ වගේ අවස්ථා තියෙනවද කියලා. ගණකාධිකාරීවරයෙක් වුණාම. ඉතින් මම නැවතත් කියන්නේ අපි විශ්වවිද්‍යාලයකට යන්න උත්සාහ කරනවා නම් අපේ දරුවන්ට මම උපදෙසක් දෙනවා. ඉතා හොඳින් ඉතා අගනගරී විශ්වවිද්‍යාලයකට යන්න උත්සාහ කරන්න. මොකද අපිට අවස්ථා තියෙන්නේ එතන. අපි දකින්නවා දැන් චාර්ටර් කරන්න ගියාම අපිට ඒක ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් ඕනේ. එතකොට ඒකට අවස්ථාව තියෙන්නේ ඒ අගනගරී විශ්වවිද්‍යාලෙට නම් අවුරුදු දෙකක් වගේ තමයි අපිට තියරි ඉගෙන ගන්න තියෙන්නේ. ඊටු අවුරුදු දෙක අපිට ප්‍රැක්ටිකල් කරන්න තියෙනවා. එතකොට අපි ඒක හරි සන්තෝෂෙන් ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකට ගිහලා ඔඩිට් ෆර්ම් ගොඩාක් තියෙන්නේ කොළඹ අවුවට තමයි. එතකොට මම කියන්නේ කොහොම හරි උත්සාහ කරන්න විශ්වවිද්‍යාලයට යන්න උත්සාහ කරද්දී අගනගරයේ අවුවට එකට යන්න. ඒක මම දන්න දෙයක් මට දැනුම දෙයක්. ඔයාලා අයියලා අක්කලා අහලා බලන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ පිළිම. මොකද එහෙම අවස්ථාවක් ලබා ගත්තොත්
අපිට පුළුවන් අපේ ඉදිරි අධ්‍යාපනය නිවැරදිවම ලේසියෙන්ම ඉතා ඉක්මනින්ම කරගන්න. මම මතක් කරන්න කැමතියි මම A-level කරලා මට දැන් A-level කරලා මම ඉන්නකොට මම double AD කරන්න පටන් ගත්තා. එතකොට මම double AD A-level කරපු ගමන් දෙකක් stage 1 එකයි stage 2 එක දෙකම එකපාර කරා. ඊට පස්සේ මම ඊළඟ මාසයේ AD 3 එක කරා. එතකොට කැම්පස් එකට යනකොට මම chartered වල intermediate pass වෙලා තමයි ගියේ. ඉතින් ඔහොම intermediate pass වෙලා මම යනකොට මට ඉතාලම ඉක්මනින් ලේසියෙන් මට රජයේ exam වලට apply කරන්න හැකියාව ලැබුණා. මොකද රජයේ විගණන පරීක්ෂකවරුන්ට බඳවගත්ති, ගණකාධිකාරිවරුන්ට බඳවගත්ති ඩිග්‍රියක් හෝ chartered intermediate තමයි ඒ කාලේ ඉල්ලුවේ. ඒතකොට මම මේ qualification එක හදාගෙන තමයි ඉස්සරහට ගියේ. ඉතින් ඒක ලැබුණ නිසා මම ඒ පැත්තෙන් ජොබ් එකකට ගිහිල්ලා අපි කවදාකවත් රසාවක් නැතුව ඉන්නේ නැහැ. මම දවසක්වත් හිටියේ නැහැ. මොකද මම third year වෙනකොට මම ජොබ් එක හම්බුණා මට. ඒතකොට මට ඒ වෙලාව මුදල් පවස්සා තිබ්බා. ඒ වෙලාව මට ලොකු ශක්තියක් වුණා මගේ ජොබ් එක. මම ආටිකල් කවර් කරගත්තා. අපි කවුරුත් දන්නවා chartered ආටිකල් තියෙනවා. එතකොට මින් ඉදිරියට මේ දරුවන්ට වරලක් ගණකාධිකාරිනේ. එතකොට ඒ වගේ වෘත්ති විභාග ගැන කවුරු හරි අවධානය යොමු කරනවනේ ඒ සම්බන්ධයෙන් අපි සහාය වෙන්න කැමති ඉදිරියේදී ඕගොල්ලන්ට ඕන උදව්වක් කරන්න කැමති. ඉතින් ඒ වගේම මම නැවත මතක් කරන්න ඕනේ ඇත්තටම මම විශේෂයෙන්ම එක්ස්පෝර්ටේෂන් කියන එක ගැන ලොකුවට කියන්න අදහස් කරේ නෑ. මොකද අපි දකිනවා අපනයනේ අපි දන්නවා ආර්ථික විද්‍යාව විදේශ වලින් නම් පාඩමක්ම තියෙනවා. ඒතර මේ පාඩමේ සියලු කරුණු කාරණා නිවැරදිව ලස්සනට ඕගොල්ලෝ ඉගෙනගෙන නැති. ඒකෙදි මම යම් දෙයක් කියන්න ඕනේ. ඉස්සර කාලේ වගේ තේපොල් රබර් අපනයනේ කරපු රටක් නෙමෙයි දැන් අපිට තියෙන්නේ. අපි දැන් සේවා ශිෂ්ට ඒ වගේම අපි අපේ දක්ෂතා කුසලතා ලෝකයට පෙන්නලා ඩොලර් ගේන්න ඕන තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. අන්න එතෙන්ට අපි මේක ගෙනියන්න ඕනේ. අපේ හැකියාව පෙන්වන්න ඕනේ. රටේ විදේශයන්ට අපේ හැකියාව පෙන්වන්න. $1 එකක් අපි යවන්න ලංකාවට ගෙනත් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ හැකියාව. ඇත්තටම අපිට රට හැර යන්න උවමනාවක් නැහැ. අපි දැන් ලංකාවේ දැන් ඕන තරම් විදේශ ජොබ් තියනවා කරන්න ලේසියෙන්. ඔන්ලයින් බිස්නස් ඕන තරම් තියෙනවා අපිට. මගේ තව හිතවතෙක් යාළුවෙක් ඉන්නවා මාත් එක්ක කැම්පස් එකේදී. එයා දුබායි වල ජොබ් එක කරලා ලංකාවට ඇවිල්ලා අද ලංකාවේ දැන් ලක්ෂ 5ක් ලේසියෙන් අරගෙන ජොබ් එක කරනවා. ඉතින් හරියම සතුටුයි. ඉතින් ඒගොල්ලෝ ලේසියෙන්ම ගෙදර ඉඳන් මේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් හදලා දී accounts හදලා දී ඒගොල්ලන්ට උපදෙස් දී ඒක කරගෙන ඒගොල්ලෝ ගෙදරට වෙලා ඒ ජොබ් එක කරනවා. ලේසියෙන්ම සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාවක් තමයි ගණකාධිකාරී accountant කියන්නේ. ඒකට ඕගොල්ලෝ උනන්දු වෙන්න ඕනේ. අපි නිකන් කියන්නම් වාලේ A level කරලා නම් accountant කෙනෙක් වෙන්න බෑ. ඉතින් අපි අර කලින් කතා කරා වගේ මේ වසර දෙක කාලය කැප කරන්න මහන්සි වෙන්න තමන්ට තමන් තරගයක් වෙන්න මම හිතනවා මේ ඉදා ඉක්මනින් අපිට හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. අපි හර්ෂද සර් ඒ වගේම අපේ නිර්මලා ටීචර් අපේ විදුහල්පතිතුමා ඉන්නවා. හොඳ පොසිටිව් අදහස් තියෙනවා. අපිට දැන් ඇසෙට් එකක් ගොඩනැගිලා තියෙනවා අපේ පාසලේ. අපිට ලොකු අත්තුමක් ගොඩනැගිලා තියෙනවා. මම හිතන්නේ හොඳ ළමයි පිරිසක් 12 වසරේ ඉන්නවා 13 වසරේ ඉන්නවා. පරණ කාලේ ගැන අපි කතා කරලා දැන් වැඩක් නැහැ. අපි ඉදිරිය ගැන හිතන්න ඕනේ. මේ පාසලෙන් විශ්වවිද්‍යාල ළමයි අඩුම තරමේ 5 6 10 ඔක්කොම පුළුවන් නම් අඩුම තරමේ 10ක් ඊළඟ අවුරුද්ද ගින්න පුළුවන් නම් ඒක තමයි අපේ දක්ෂතාවය. ගුරුවරයා ලෑස්තිලා ඉන්නවා, ගුරුවරු කණ්ඩායම ලෑස්තිලා ඉන්නවා. දරුවන්ගේ සහභාගීත්වයේ කන්ට්‍රිබියුෂන් එක තමයි ඕනේ. ඔබේ කන්ට්‍රිබියුෂන් එක ලැබුණොත් ඔය දෙකම එකට එකතු වුණොත් අපිට ලේසියෙන්ම දිනන්න පුළුවන්. මේක ලේසියෙන්ම යන්න පුළුවන් තැන. විශ්වවිද්‍යාලය කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඉතා ලේසියෙන්ම අචීව් කරගන්න පුළුවන් ටාගට් එක අපිට පුළුවන්. බෑ කියලා හිතන්න එපා. ශක්තිය ගන්න ඕනකොට මම මේක කරනවාම කියලා හිතලා ඉගෙන ගන්න පන්ති ඉඳගන්න ඔයාට කරන්න පුළුවන්. මේ වෙලාවේ ඇසෙට් එක ගොඩනැගිලා තියෙන්නේ පාසලේ. පාසලේ වැඩ පෙන්නලා මේ කලාපෙම මේ ප්‍රශ්නායර පළාතෙන් හොඳම වාණිජාංශයේ තියෙන පාසල බවට මේක පත් කරන්න ඕගොල්ලෝ උදව් කරන්න ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒකට මේ අපේ වාණිජාංශයේ මෙන්න විදුහල්පතිතුමා ඇතුළු වාණිජාංශයේ ගුරු මහත්මයාන්ට මම සුභාශිංසන ගෙනියනවා. ඉදිරියේදී මේ කලාපෙන් මේ දිස්ත්‍රික්කයේ හොඳම වාණිජාංශයේ තියෙන පාසල බවට පත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම මගේ දරුවනේ මම කියන්නේ මේ රටේ සංවර්ධනය මේ රටේ ආර්ථිකයට ඔබේ හැකියාව එකතු කරන්න. නිකන් අපි මේ යම් A level කරලා ඉවරලා මේ අපි පිග්මි එකක් දුවන්න, ඌබ එකක් දුවන්න ඒවල ඇස් වෙන්න එපා කවදාවත්. මම දැකලා තියෙනවා මගේ යාළුවෝ A level කරලා ඒව කරනවා. හැබැයි අපි ඒව අව탁සිරු කරනවා නෙමෙයි. ඒව හොඳ රස්සාවක්. නමුත් අපි වාණිජ්‍ය විෂය තෝරගත්තා නම් මේ අවුරුද්දේ කැප කරා නම් යන්න අපේ ටාගට් එකට එතකොට ගියාට පස්සේ අපිට සල්ලි නිකම් එනවා. රැකියාවල වල විවෘත වෙලා තියෙන්නේ. අපිට ඕන තරම් අපි දක්ෂ ගණකාධිකාරිවරු ඉන්නවනම් ඕන තරම් අපි ඉල්ල ගන්නවා. ඒකට ඕන තරම් අවස්ථා තියෙනවා. මම හිතන්නේ අපි ආරාධ්‍ය දේශකතුමා ඔයගොල්ලෝ විස්තර කරලා දෙයි මොනවද ගණකාධිකාරීවරයෙක් විදිහට තියෙන ශ්‍රේෂ්ඨ පුද්ගලිකාංශය වගේම රාජ්‍යාංශය. එතකොට අපිට මේ ශ්‍රේෂ්ඨ තෝරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපිත් ඉදිරියට උදව් කරන්න පුළුවන් අපිට ඕන වෙලාවක අර්සන් සර්ට මතක් කරන්න මොනවා හරි ප්‍රැක්ටිකල් ට්‍රේනින්ග් එකක් ගන්න මෙතනින් විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ
චාර්ට් ඇකවුන්ටන්සි කරනවා නම්, සීමා කරනවා නම්, ACCA කරනවා නම්, AAT කරනවා නම් එතකොට ඔයගොල්ලෝ ප්‍රායෝගික පුහුණුව ගන්න අපිට ඔඩිට් ෆර්ම් ඕනේ වෙනවා. ඒවට අවස්ථාව ලබා ගන්න පුළුවන්. අපිට එක්ක යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ සියලුම හැකියාව ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. ගුරු මණ්ඩලය හොඳයි, නායකයා හොඳයි, ඉදිරියක් පේනවා, ඉස්සරහට යන්න. මේ වගේම තවත් ලස්සන වාණිජ දිනයක් සමරන්න ලබන අවුරුද්දේ ඔබලාට හැකියාව ශක්තිය ලැබේවා කියලා මගේ වචන ස්වරූපය අවසන් කරනවා. ඕම් ස්තුතියි. The next performance is a solo instrumental rendition by our head prophet, Siddhicha Bhattara. Please join me in welcoming this exceptional talent to the stage. ගොඩනගන මාවතක නිසි දිශානකියක් කරා යොමු කිරීමටයි එවන් වූ දැනුම අවසිසාර වල නිරා ගැනීමට මේ ඇරයුම අප කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි සපමිනි ඩී.එස්. චතුරංග මැතිතුමනි ඔබතුමන්ටයි. It's a great respect and honor that I cordially invite our guest speaker, B.S. Chatterjee, Mr. B.S. Chatterjee, Distinguished Accountant Serving at the Criminal Investigation Department and highly accomplished professional in the government sector to grace the occasion. සුබ උදෙසක් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම එක්ස්පෝර්ට්රා 2025 වාණිජ්‍ය දිනයේ සමාරම්භ අවස්ථාවේ නම් මට සම්බන්ධ වෙන්නට ලැබුණා.
ඒ අවස්ථාව ඇත්තටම මම කොහොමත්ම අගය කරන්න ඕන. මොකද මම ඇත්තටම මේ පාසලට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් මගේ ඔයගොල්ලන්ගේ ආදී ශිෂ්‍ය සහ අද ප්‍රධාන ආරාධිත අමුත්තාගේ තියෙන දැනුම බල තමයි අද මෙතනට මුලින්ම එක්ස්පෝක්ට්‍රා 2025 වාණිජ්‍ය දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තාගෙන්ද ඒ වගේම විද්‍යාලීය ප්‍රින්සිපල් එහෙම නැත්නම් විදුහල්පතිතුමාගෙන්ද ආචාර්ය මණ්ඩලයෙන්ද සිසු දරුදරියන්ගෙන්ද අවසරයි. ඇත්තටම මම සාමාන්‍යයෙන් මම දේශනා කරනවා. නමුත් විදුහල්පතිතුමාගේ කතාවේදී මම කරන්න ආපු දේශනය වෙනස් කරන්න ඕන කියලා අදහස් කරනවා. පොඩි වෙනස්කමක් කරන්න ඕනේ. මම හිතනවා මෙතෙන්ට 10 11 12 13 ඉන්න සියලුම සිසුදරියන්ට මේක අහුම්කම් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. පොඩක් පුළුවන් තරම් ඇටෙන්ෂන් එකකින් ඔයගොල්ලෝ අහගන්න. මොකද මම මේ කියන්නේ නැහැ ඔයගොල්ලන්ගේ අනාගතය ගැන. මම දැන් මම ප්‍රසන්ටේෂන් එකක් තිබ්බා ඒක තියෙනවද නැද්ද දාන්න ඕනද? හරි ඕනේ ප්‍රසන්ටේෂන් එක පුළුවන්ද? හරි මුලින්ම මම මෙතන ප්‍රසන්ටේෂන් එකක් කරනවා ඒක පොඩි වෙලාවක් දෙන්න. ඊට පස්සේ තමයි මම මගේ කතාවට එන්නේ. මේ ප්‍රසන්ටේෂන් එක මම ફોකස් කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම වාණිජ්‍ය විෂය ධාරාව යටතේ උසස් අධ්‍යාපනය සම්බන්ධව. එතකොට මේකට මම පොඩි වෙලාවක් ගන්නෙ වාණිජ්‍ය විෂය ධාරාව දැනට හදාරන සිසු දරුදරියන් මේක හොඳට බලන්න. ඊට පස්සේ හැමෝටම වැදගත් කතාවක් මම අනිවාර්යයෙන්ම කියනවා. හරි. අපි හැමෝම දන්නා වගේ කොමර්ස් එහෙම නැත්නම් වාණිජ්‍ය කියන්නේ සාමාන්‍යයෙන් A level කරන සිසු දරුදරියන්ගෙන් වැඩි දෙනෙක් හදාරන විෂයක්. අපි හැමෝම දන්නවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වැඩියෙන්ම A level හදාරන්නේ මොනවද? ආර්ට්ස් නේද? එහෙම නැත්නම් කලා විෂය ධාරාව. ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ වාණිජ්‍ය විෂය ධාරාව. නේද? හරි. මේ කතාවේදී මම ෆෝමල් ලැන්ග්වේජ් වගේම ඉන්ෆෝමල් ලැන්ග්වේජ් යූස් කරනවා. මොකද හේතුව මට කතාව සජීවීකරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කතාව බෝරින් වෙයි බලන්න. හරි. මම මෙතනිනුත් එහාට යනවා මම FM එකකුත් තව පොඩ්ඩක් යූස් කරනවා. හරි. මේක හොඳට අහගන්න. හරි. කොමර්ස් එහෙම නැත්නම් වාණිජ්‍ය. ඔයගොල්ලෝ දන්නවා වාණිජ්‍ය විෂය ධාරාව යටතේ මම දැන් මේ පාසලේ උගන්වන්න ඇත්තේ නැත්නම් අධ්‍යයනය කරන්න පුළුවන් ඇත්තේ ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව ගිණුම් කරන්නේ. මේ තුන ගැන අපි කල්පනා කරොත් එහෙම නැත්නම් හිතලා බලමු මොනවද මේක ඇතුළේ තියෙන්නේ. වාණිජ්‍ය විෂය ධාරාව මේ ફોකස් එක තියෙන්නේ ව්‍යාපාරයක් එක. ව්‍යාපාරයක් කරන්නේ කොහොමද? ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා මොකද කියලා දෙන්නේ? ව්‍යාපාරයක්. ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද? ව්‍යාපාරයේ කළමනාකරණය කරන්නේ කොහොමද? ව්‍යාපාරයේ මාකටිං එහෙම නැත්නම් අලෙවිකරණය කරන්නේ කොහොමද කියලා දෙනවා. මොකෙන්ද? මොකෙන්ද? ව්‍යාපාර අධ්‍යයන විෂය. ඊට පස්සේ අපිට එනවා ගිණුම් කරණය. ගිණුම් කරණය මොකද්ද කියන්නේ? ගිණුම් කරණය කියන්නේ මේ ව්‍යාපාර කටයුතු වලින් අපි උපයන ලාභය එහෙම නැත්නම් ආදාය වියදම් අපි රෙකෝඩ් කරලා එහෙම නැත්නම් ඒවා ලේඛනගත කරලා අපි අපේ ලාභදායීත්වය මුල තත්ත්වය ව්‍යාපාරයේ වත්කම් කොච්චර තියෙනවද වක්කීම් කොච්චර තියෙනවද ඔය කතාවක් ඒක අපිට මනින්න මිනුමක් අපිට හදලා දෙනවා accounting වලින් එහෙම නැත්නම් ගිණුම් කරනවා. ආර්ථික විද්‍යාව මොකක්ද කියන්නේ? ආර්ථික විද්‍යාවෙන් බාහිර පරිසරය කොහොමද හැසිරෙන්නේ සහ අපේ ව්‍යාපාර වලට බාහිර පරිසරය බලපාන්නේ කොහොමද කියන එක ප්‍රධාන වශයෙන් කියලා දෙනවා. ඔන්න ඔය අයිඩියා එක ඔයාගොල්ලෝගේ A level කරද්දී තියෙන්න අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඔයා ඉගෙන ගන්න විෂය ගැන ඔයාගොල්ලෝගේ පික්චර් එකක් තියෙනවා. මොකද්ද මේ කරන්නේ මම කියන එක ගැන ඔයාලට බිග් පික්චර් එකක් අනිවාර්යෙන්ම ඔළුවේ තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට මේ ස්ටඩිස් කරන්න බෑ. ඔයා දැනගන්න ඕන ඔයා මොකක්ද මේ ස්ටඩි කරන්නේ කියලා. ඒක අනිවාර්ය කරුණ. හරි. ප්‍රසන්ටේෂන් නැත්තම් ප්‍රශ්නයක් නෑ. දාන්න පුළුවන්ද? හරි. ඕකේ. හරි. එතකොට මම කිව්ව විෂයන් තුනක් තියෙනවා. ඔය විෂයන් තුන කරලා අපි ඊට පස්සේ
A level වලින් පස්සේ එක්ක කැම්පස් යනවා නැත්නම් ගෙදර ඉන්නවා නේද? එක්ක කැම්පස් යනවා නැත්නම් ගෙදර ඉන්නවා. හරි. කැම්පස් යන්න කලින් එහෙම නැත්නම් මේ කාලේ ඔයගොල්ලෝ මොනවද කරන්න ඕන? ඔයගොල්ලෝ මේ කියන විෂයන් තුන ගැන ගැඹුරටම අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඔයා කැම්පස් ගිහිල්ලා ඉගෙන ගන්න දෙයටත් වඩා දෙයක් ඔයා ඔළුවට දා ගන්නවා මේ කාලේ. මම එක මගේ අත්දැකීම නිසා අපේ අනිත් මගේ සමවයස් වල ඉන්න වෘත්තිකයන්ගේ අත්දැකීමෙන් මම කියන්නේ. මොකද අපිට තාමත් අපි ගොඩාක් දේවල් ඇප්ලයි කරගන්නේ ඒ ලෙවල් වල ඉගෙනගත්ත දේවල්. මොකද ඒ කාලේ තමයි අපිට හරිම දේ මේ බේස් එක වැටෙන්නේ. හරිද? ඒක හන්දා කොමර්ස් කරන හැමදෙනාම හැම සිස්ටර්ලෙක්දරියම මේ කාලේ ඒ විෂයන් තුන හොඳින් අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඔයා මේ කොමර්ස් සබ්ජෙක්ට් තුන ફોකස් කරලා හරියට කරලා ඔයා යනවා විශ්වවිද්‍යාලයට. මම කියන්නේ ඊට පස්සේ කියන්නම් මේ කරන්න කොහොමද කියලා. හරි? විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඔයාට කරන්න හම්බෙන්නේ ඉස්සෙල්ලා මොකද්ද? බැචලර්ස් ඩිග්‍රී. එහෙම නැත්නම් මොකද්ද? ඉස්සෙල්ලාම කරන්න හම්බෙන්නේ. ඉස්සෙල්ලාම කරන්න හම්බෙන්නේ ඔයාගේ මූලික උපාධිය. බැචලර්ස් ඩිග්‍රී එක නේද? සාමාන්‍ය මූලික උපාධියක් නැතුව ඔයාගේ ඉහළ අධ්‍යාපනය සම්පූර්ණයෙන් මෙතන ලොක් වෙලා යනවා. ඔයා A level වලින් නතර වුණොත් ඔයාගේ ඉහළ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඔයාට ලේසියෙන්ම ඉහළට යන්න තියෙන ක්වොලිෆිකේෂන් ලෙවල් එකක් ඔයා නතර කර ගන්න ඔයා A level නතර වුණා. ඒක හන්දා ඔයා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගත යුතුමයි. ඒක අනිවාර්ය දෙයක්. මොකද ඒකෙන් පස්සේ තමයි ඔයාට ඉදිරි අධ්‍යාපන කටයුතු වල දොරටු විවර වෙන්නේ. හරි. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේ කාලෙදී ස්ටඩි කරලා ඒ කැම්පස් ගියාට පස්සේ කැම්පස් එකේ ඔයාට හම්බෙනවා අවුරුදු 4ක්. ඒ අවුරුදු 4 මෙතන තියෙන සීමාකම් නැත. පාසලේ තියෙන සීමාකම් නැත. රැවුලවන්න පුළුවන්, කොණ්ඩේ වුණාවන්න පුළුවන්. ඕන විදිහට අඳින්න පළඳින්න පුළුවන්. ඕන තරක යන්නත් පුළුවන්. සීමාකම් නැත. නමුත් ඔයා ඒ වෙනකොට සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් වෙලා තියෙනවා. එතකොට ඔයාට මේ කාලේ විඳින්න පුළුවන්. ඒක හන්ද ඔයා අනිවාර්යයෙන්ම A level කරලා අනිවාර්යයෙන්ම කැම්පස් යන්න ඕනේ. කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී එක ගත්තට පස්සේ ඩිග්‍රී එකෙන් පස්සේ ඔයාට දොරටු විවරනවා සෑහෙන දේවල්. හරි. ඔයා කැම්පස් කාලේ අනිවාර්යෙන් කරන්න ඕන දේ මොනවද? ඔයාගේ වෘත්තීය ජීවිතය ගැන ඔයා හිතන්න ඕනේ. ඒ මොකද්ද? සාමාන්‍යයෙන් අපිට A level ඊට පස්සේ ඩිග්‍රී එකක් මාස්ටර්ස් වලින් අපිට හම්බෙන්නේ අධ්‍යාපන සුසුකම්. රස්සාවක් කරන්නත් පුළුවන් එකකින් ගිහින්. නමුත් රස්සාවක් ફોකස් කරලා මොකක්ද නැහැ. તો රස්සාවක් ફોකස් කරලාම ප්‍රොෆෙෂනල් এডুকেෂන් ඕන නම් ඔයා ප්‍රොෆෙෂනල් පැත්තට හින්න වෙනවා. તો කොමර්ස් කරපු කෙනෙක්ට ප්‍රොෆෙෂනල් පැත්ත තියෙන මේන්ම ඔපචුනිටි එකක් තමයි නැත්නම් මේන්ම කෝස් එකක් තමයි මොකද්ද? චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි. හරිද? ඔයගොල්ලෝ දන්නේ නැද්ද වරලත් ගණකාධිකරණය කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ආෆ්ටර් A level ඔය වරලත් ගණකාධිකරණය එය අනිවාර්යයෙන්ම පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් කෝස් එක තමයි ඒක. මොකද හේතුව? ඒකේ අපිට වැය කරන්න ඕන මුදල් අඩුයි, මහන්සිනුත් කරගන්න පුළුවන්. ලංකාවේ තියෙන ආයතනය වරලත් ගණකාධිකාරී වරේ වීම මත ඔයාට සෑහෙන අවස්ථා හම්බ වෙනවා. හරි. සෑහෙන අවස්ථා හම්බ වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම වරලත් ගණකාධිකාරීවරයෙක් වුණොත් ඔයාගේ ඩ්‍රීම් එකට ගිහිල්ලා ඉවරයි. හරි. ඒක හන්දා ඔයා අනිවාර්යයෙන්ම ආෆ්ටර් A level කරන්න පටන් ගන්න වරලත් ගණකාධිකරණය. ආෆ්ටර් A level ඩබල් එඩි කරන්න යන්න එපා. ඒක A level කරලා O level කරනවා කියන වගේ වැඩ. ආෆ්ටර් A level එක්ක සීමා, එක්ක ACCA, එක්ක chartered accountancy පටන් ගන්න ඕනේ. ලේසියෙන් පටන් ගන්න පුළුවන් chartered accountancy. ඔයා කැම්පස් එකේ අවුරුදු 2ක් විතර යනකොට අනිවාර්යයෙන්ම chartered finalist වගේ වෙන්න ටාගට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කැම්පස් එක අතරතුර පුළුවන් නම් ට්‍රේනින් එකක් ඕනේ. ඒ කියන්නේ chartered කරනවා නම් අපිට අවුරුදු 3ක ට්‍රේනින් එකක් වෙන්න තියෙන්න ඕනේ. අපි එක්සෑම් කම්ප්ලීට් කරත් වැඩක් නැහැ. ඒක හන්ද ඔයා මේ කාලේ ඒ අවුරුදු 3ත් පුළුවන් තරම් try කරන්න පුළුවන්. නැත්නම් කැම්පස් එකෙන් පස්සේ ඔයාට ඒ ට්‍රේනින් එක ඉවර කරගන්න පුළුවන්. ඔයා chartered accountant කෙනෙක් වුණොත් ඔයා ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඒ කියන්නේ වෘත්තිකේ. ඔයා designated වෘත්තිකේ. ඔයාට වෘත්තීය තනතුරක් තියෙනවා.
එතකොට ඔයාව පිළිගන්න මේ ලෝකේ බලන්න ඉන්නේ. ප්‍රොෆෙෂනල් සුසුකම අනිවාර්යයෙන්ම හදාගන්න. ඒ අතරතුර ඔය වගේ ඩිග්‍රී එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් එක අනිවාර්යයෙන්ම හදාගන්න. එතනින් එහාට තමයි වගේ ලෝකයට විවෘත වෙන්නේ, අධ්‍යාපන ලෝකයට විවෘත වෙන්නේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන රැකියාවට යන්න පුළුවන්. හරි. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නත් පුළුවන්. FM mic එක. FM mic එක තියෙනවා. හරි. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඔය මම කියපු ටික ගැන අහන්න පුළුවන්. මොකද මම කියපුවා සංකීර්ණවත් දන්නේ නැහැ නේද? මම කියපුවා සංකීර්ණයි නම් ගැටලුවක් තියෙනවා නම් අහන්නත් පුළුවන්. හරි. දැන් ඔය මම කිව්වේ කොමර්ස් ගැන නේද? කොමර්ස් විෂයන් කරලා අපිට කරන්න පුළුවන් දේවල් සහ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න විදිය. ඊට අමතරව තව මම විශේෂයෙන් කිව්වේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ගැන. නමුත් ඔතනින් එහාට තව දේවල් තියෙනවා. සරලව මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ ඕක තමයි අපිට කරන්න පුළුවන් විශේෂම දේ. හරි. ඊට අමතරව දැන් මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතය ගැන. මම මේ විෂයක් සම්බන්ධ කරලා යම් දේවල් කිව්වට දැන් කියන්න යන්නේ ජීවිතය ගැන. ඔයගොල්ලෝ මේ දවස්වල සාමාන්‍යයෙන් ආෆ්ටර් A level නැත්තම් 10 වසර විතර වෙද්දී අපිට නිකන් හිතලා මෙන්න මෙහෙම. අනිවාර්යයෙන් මේක හිතනවා. ඇයි මේ අපි ඉස්කෝලේ ගිහිල්ලා මේ නීති රීති වලට මැදිහත් වෙලා මේ තැල්ල පොඩි වෙලා අපි මේ ඉගෙන ගන්න. සහ සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ හොඳට ගාමන්ට් එකකට ගිහිල්ලා කඩයකට ගිහිල්ලා කීයක් හරි වාගෙන ඇවිල්ලා හොඳ පර්ෆියුම් එකක් ගහලා හොඳට කොණ්ඩේ හදලා හොඳට ඇඳගෙන පැලදගෙන යනවා. පුළුවන් නම් බයික් එකකුත් අරගෙන යනවා නේද? ඈ එතකොට ඒක දකිනකොට අපිට මොකද හිතෙන්නේ? අපිට හිතෙනවා අපිටත් මේක තිබ්බනම් හොඳයි කියලා. පුද්ගලිකව මටත් හිතුණා. මටත් 10 වසරේදී හිතුණා මට වඩා අවුරුදු 2ක් විතර වැඩිමල් කට්ටිය මං මෙහෙ නෙමෙයි මම ගම මගේ රත්නපුර. ඒගොල්ලන් සාමාන්‍ය මොකක් හරි පොඩි ජොබ් එකක් හොයාගෙන හොඳට ඇඳලා කරලා පොඩි ෆෝන් එකක් අරගෙන බයික් එකක් හරි බයිසිකල් එකක් හරි අරගෙන ඒගොල්ලෝ එහෙම කලස් ගොඩා යනවා. අපිටත් මේ මයින්ඩ් සෙට් එක හැදෙනවා මටත් වෙන්න මේක කරන්න තිබ්බා නම් කියලා. අනිවාර්යයෙන්ම මේ කාලේ හිතෙන දේ. ඒක එකක්. ඊට අමතරව අර විදුහල්පතිතුමා කිව්වා වගේ ආදර සම්බන්ධතා. අනිවාර්යයෙන්ම ඒකත් මේ කාලේ දැනෙනවා. මේ කාලෙදී ඔයා ඕක පාලනය කරගත්තොත් එහෙම නැත්නම් ඔය කියන හැඟීම් දැනීම් සහ සිතුම් පැතුම් පාලනය කරගෙන ඔයා ඉස්සරහට යන්න හිතුවොත් ඔයාට ජීවිතේ දිනන්න පුළුවන්. නැත්නම් ඔයාට වෙන්නේ ජීවිතේ හැමදාම කට්ටක් කන්න. හැබැයි ඔයාට ඒක තේරෙන්නේ මේ අපි වගේ වයසට ආවට පස්සේ. එතකොට ඔයාලට ඕක කියලා දෙන්න දුන්නත් තේරුමක් නැහැ. ඔයා A level කියන්නේ ලේසි පාසු විෂයක් නෙමෙයි. ඒ සාමාන්‍යයෙන් A level කරනවා නම් ඔයාගේ ඔළුව ඒකටම ફોකස් වෙලා තියෙනවා. එහෙම නැතිනොත් ඔක කරන්න බෑ. මොකද ලක්ෂ දෙකක් තුනක් ලියනවා කීයද කැම්පස් යන්නේ? කොහොම පොඩි ගාණක් කැම්පස් යනවා. 3-4 කැම්පස් යනවා. එතකොට ලොකු කම්පිටිෂන් එකක් මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේ කාලේ ඔය කියන දේවල් කැප කළ යුතුමයි. සමහර එක්සෙප්ෂනල් කේස් තියෙනවා. සමහර කට්ටිය ඉන්නවා උපතින්ම ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. අනිත් දේවල් එක්ක මේක කරගෙන යන්නත් පුළුවන්. එහෙම ඉන්නේ 100ට එකක් විතර. නමුත් හැමෝම නැහැ. ඒක හන්දා අද ඉඳලා ඔයා පටන් ගන්න Facebook ඉන්නවා නම් A level ඉවර වෙනකම් Facebook අයින් කරන්න. මොකද හේතුව? ඔයා ගිහිල්ලා Facebook එකේ ඉන්නවා කියන එක නෙමෙයි. Facebook එකේ ඔයා දවසක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ මයින්ඩ්සෙට් එක එතෙන්ට වැඩ කරනවා. ඔයාගේ මොකක් හරි ඔයා කැමති දෙයක් තියෙනවා නම් ඒ කැමති දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේ කාලේ ඔයාට ඒ ලෙවල් ඔහොම කරන්න බෑ. බෑ කීයටවත් බෑ. ඒ කැමති දේවල් මේ අවුරුදු දෙක අතරින්. එහෙම නැත්තම් ඔයාට වෙන්නේ ඔය පාරක් ගාන ඉන්න කට්ටිය. මම කියන්නේ ගොඩක් කට්ටිය. ඒගොල්ලන්ගේ ජීවිතේට ඔයගොල්ලන් වැටෙනවා. ඒගොල්ලන්ගේ ලයිෆ් එක ඔයගොල්ලෝ දකින්න තරම් සුන්දර නැත. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නේ. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඳී මාංචු දාගෙන එක්ක යනවා කොල්ලෝ ලස්සනට ඇඳලා පැලඳලා. හරිද? ලස්සනට ඇඳලා පැලඳලා
කරාමු දාලා එහෙම වුන් අරයන්. හරිද? එතකොට ඒ කාලේ ඒගොල්ලෝ හිතන්නේ නැත්තේ අපි මේ රස්තියාදු කරන ලයිෆ් එක තමයි ලයිෆ් එක කියලා. නමුත් මොකක්කෝ වැරදීමක් වෙලා තියෙනව නේද? ඒ මිනිස්සු ඒ ගත කරන ජීවිතේ මම බන්ධනාගාරයට ගිහිල්ලා තියෙනවා. බන්ධනාගාර වැලිගඩ බන්ධනාගාරයට මම ගිහිල්ලා තියෙනවා දෙතුන් පාරක්. එතකොට ඒ බන්ධනාගාරයේ මිනිස්සු ගත කරන ජීවිතේ පුදුමාකාර දුක්ඛිතයි. මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඒ මිනිස්සු හරි තැන හරි තීරණ අරගෙන නැහැ. අපි රැල්ලට ගිහිල්ලා අපි දකින්න දේ විශ්වාස කළා. නෑ. අත්දැකීමෙන් කියන්නේ අතාරින්න සියලු දේවල් A level කරන කාලේ. මම මහන්සි වුණ එක්සෑම් දෙකයි තියෙන්නේ. එකක් A level අනික ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට එන්න තියෙන එක්සෑම් එක. ඔන්න ඔය දෙක විතරයි මගේ ජීවිතේ මහන්සි වුණේ. ඒ දෙක හන්දා මම අද තැනක ඉන්නවා. ඕගොල්ලන් අනිවාර්යයෙන්ම A level වලට මහන්සි වෙන්න නැත්තම් ඕගොල්ලන්ට පැවැත්මක් නැත. දැන් ඔයගොල්ලෝ මොනවා හරි විදිහකින් කොමර්ස් තෝරගෙන එක්ක ආර්ට් තෝරගෙන එක්ක සයන්ස් තෝරගෙන මැත්ස් තෝරගෙන කරගෙන යනවනේ. මේ කාලේ ඔය අවුරුදු දෙක මහන්සි වුණ නැත්නම් ඔයගොල්ලන්ගේ ජීවිතේ අඳුරේ. මොකද S3 ගත්තත් තේරුමක් නැහැ. කවුද S3 ගණන් ගන්නේ? S3 අරගෙන ආයෙ ස්ටඩි. ඔයා මේ අවුරුදු දෙක කට්ට කනවද? ඉදිරි ජීවිත කාලෙම කට්ට කනවද? ඔයා ඒ කට්ට කවදා හරි කණ්ඩම් වෙනවා. ඕකෙදි වෙන්නේ ඒ අවුරුදු දෙක කට්ට කන්න නැති කට්ටිය ඉතුරු කාලෙම කට්ට කනවා. අර අවුරුදු දෙක තුන කට්ට කාපු ටික යම් කිසි මට්ටමකින් තමන්ගේ සතුටක් ජීවිතයක් තමන්ට ඕන විදිහට ගෙනියනවා. තමන්ගේ ජීවිතේ තමන් තීරණය කරන්න. හැබැයි ඔයා යන්නේ කොහෙද කියලා ඔයාගේ ටාගට් එකක් තියාගන්න. අන්නේ ටාගට් එකේ ඔයා ඕන පොයින්ට් එකේ වැඩ කරන්න. ඔයාට පොයින්ට් එකක් තියෙනවා. ඔයාගේ මේන්ම පොයින්ට් එක තමයි දැන් ඔයා A level කොමර්ස් කරන්න ආව නම් කොමර්ස් වලින් හරි ආර්ට් වලින් හරි සයන්ස් ඒ මොහොක හරි මේ අවුරුදු දෙක කැප කළ යුතුමයි. එහෙම නැත්තම් ඔයාට බැහැ. සියලු දේවල් අත්හැරියේ නැත්තම් ඔයාට මේ ගමන යන්න බෑ. ගෙදර කියනකොට ඉස්කෝලේ යන්න එපා. ගෙදර කියනකොට ක්ලාස් යන්න එපා. ඔයා ප්‍රයිවට් ක්ලාස් යනවා නම් ඒවා කට් කරන්න එපා. ඔයාට මිස් වුණොත් ආයේ A level වල බැහැ කරන්න. අනික O level ඔයාගේ O level result අඩුයි කියලා ඔයා කවදාවත් සැලෙන්න එපා. මොකද මමත් O level කරන කාලේ O level වලට බරක් තිබ්බේ නැහැ. මට තේරුමක් නැහැ. ඇත්තටම මට තේරුමක් නැහැ මම මේක කරන්න ඕනේ කියලා. නමුත් O level වලින් පස්සේ යන්තම් O level පාස් වෙලා A level වලට ගියාට පස්සේ එක ටර්නින් පොයින්ට් එකකදී මම ටර්නින් පොයින්ට් එකත් ඔයාලට ගියා. ඒක වැදගත්. මම හිතනවා මගේ කතාවෙන් පස්සේ ටර්නින් පොයින්ට් එකක් ගන්න එක්කෙනෙක් කරේ දී කියලා. ඒක මට ඒ වුණ සතුටක්. මොකද මම ටර්නින් පොයින්ට් එක ගත්ත තැන මම දැනුවත් කරා. මම ක්ලාස් එක ගිහින් ඉඳගත්තා රත්නපුරේ ලොකු ක්ලාස් එකක්. ප්‍රයිවට් ක්ලාස් එකක්. අපේ සර් කෙනෙක් හේමා සර් කියලා දන්නත් ඇති. ඒ සර්ගේ ක්ලාස් එකේ ඉඳගත්තා. මම ඒ පැත්තේ ප්‍රසිද්ධ ඉස්කෝලේක මම ගියේ රත්නපුරේ ගල්මඩුල්ලේ. එතකොට මම යාළුවෝ ටිකත් එක්ක අයිනම් පෙළි ඉන්නවා. පෙළි අයිනම් ඉන්නවා. දැන් මගේ O level result අඩුයිනේ. අඩු සෑහෙන අඩුයි. ඉන්දිය මගේ පෙළි ඉදිය හැමෝටම වඩා මගේ O level result අඩුයි. හරිද? මම අයිනම් ඉඳගෙන ඉන්නේ. කොහොම හරි ගිණුම් සමීකරණය සාමාන්‍ය මුල්ම කාලේ අපිට ගන්න දෙයක්. ගිණුම් සමීකරණය කළා සර් මේ වගේ දැහැගෙන ඉන්නවා මම ඔයාගේ අයිනේ පෙළිය අයිනෙන් ඉඳගෙන ඉන්නේ. සර් ළඟට ආවා. එනකොට මම දන්න මට හිතේ මගේ මයින්ඩ් එකේ තියෙන මට බෑ කියලා. මොකද මගේ අර O level අඩුයිනේ. මගේ මයින්ඩ් සෙට් එක තියෙන එතන. මට මේක බෑ. අනිත් කට්ටියට පුළුවන් මට බෑ. මොකද ඒ 10 ගත්තේ වුණොත් එතන ඉඳගෙන. එතකොට කොහොම හරි මම මට ඔක කරන්න බෑ කියන මයින්ඩ් එකකින් පැත්ත කරලා හිටියා. සර් ආව ළඟට ඉස්කෝලේ ගියා කොහෙද? මොකක්ද යකෝ තෝ ගංජා ගහලා ක්ලාස් එකේ. දන්න කොහොම තමයි. මොකද්ද තෝ ගංජා ගහලා ක්ලාස් එකේ. හරිද? ඉස්කෝලේට එක්ක ලැජ්ජයි කියලා කිව්වා. ඔන්න ඔහොම කිව්වා. හරි. සාමාන්‍යයෙන් එහෙම වුණාම පස්සේ මොකද වෙන්නේ? ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නද? නෑ. හරි. හැබැයි මම එදා හිතාගත්තා මම මේක මට බැරි වුණා මම කොහොම හරි කරනවාමයි කියලා. බැරි වෙන්න පුළුවන් හැබැයි කරනවා කියලා. මේ ඇත්තම කතාව මම මේ කියන්නේ. ඊට පස්සේ මාස 3කට පස්සේ රෑන්කින් එක්සෑම් තිබ්බා. මට ගිණුම් සමීකරණයට මට ගණිත ටික දාගන්න බැරුව ඉඳලා මම ඉස්කෝලේ පළවෙනියා සහ ක්ලාස් එකේ මට මතකයි 5 වගේ වුණා. ක්ලාස් එකේ සාමාන්‍යයෙන් 2000 විතර. හරි. ඒ ක්ලාස් එකේ 5 වගේ වුණා. හරි. ඉතින් එතකොට කාටද බැරි? කාටවත් බැරි නෑ. තියෙන්න ඕන උත්සාහය ලැබෙන්න විතර. හරි.
අද ඉඳන් ඔයගොල්ලන් කැපවීමෙන් වැඩ කරොත් අනිවාර්යයෙන්ම කැම්පස් යනවා කිය නැත්තම් විදුහල්පතිතුමා හරහා මාව දැනුවත් කරන්න මම මෙන්න එහෙම කරා මට යන්න බැරි වුණා. ඔයා කියපු දේ වැරදි කියලා. අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න අතහරින්න එපා. අර දේවල් අවුරුදු 2කට අතාරින්න ඔයාට ඊට පස්සේ ජීවිතේ ඕන තරම් ඒ දේවල් තියෙනවා.
Take me over.
කියන්න තියෙන්නේ ජීවිතයත් හරියට ආයෝජනයක් වගේ. ආයෝජනය හරියට කරේ නැත්නම් මුළු ජීවිතේම බංකොලොත් වෙලා යනවා. ඕගොල්ලන්ට බාධා අභියෝග ගොඩක් එයි. ඒ හැම එකකටම නොබිය මුහුණ දෙන්න. ඕගොල්ලන්ට දිනෙන් දින දියුණුවටමපත් වෙන්න පුළුවන්. ස්තුතියි. සිල්නම් වසරේ හොඳම විවසාය ගැනීම සම්මානය ලබා දීම සඳහා ගෞරවනීය වේදිකාවට ආරාධනා කර සිටිනවා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන අධ්‍යක්ෂිකා නයෝමි ඒකනායක මැතිණියට.
රචනයක් අකුරු අඩුවයි ගමේ ඉස්කෝලේ ගමේ හොනගලේ කිසිදු පාසලක අකුරු අඩු නැත්නම් ඔබට මෙන්න මට මෙන්න ඔබට කියාවේ අද දිනය තුල ගෙවූ සෑම තත්පරයකම මතක ඔබේ මතය වලට එකතු වෙනවා ආරයි යලි දිනක මෙවන් වූ සුන්දරතමය මහුරුන්ට බලාපොරොත්තු කරවි සමගානට අවසරයි ඔබ සියලු දෙනාගේ මම පවන් පුෂ්ප කුමාරය මම හරීෂ නිමේෂ I am Vibhakti Anjali. I am Human Cecilia. ආ මේ තසක